මීරා කියන්නේ මුහුදු වෙරළ අයිනේ තිබුණු පුංචි ගමක ජීවත් වුණ ලස්සන ගෑනු ළමයෙක්. තරුණ වයසේ හිටපු අනෙක් හැමෝටම වගේ මේ මීරාටත් එයාගේ ජීවිතේ සාර්ථක කරගන්න දියුණු වෙන්න ලොකු උනන්දුවක් තිබ්බා. හැබැයි මීරාට තිබුණු ප්‍රශ්නේ තමයි එයා දියුණු වෙන්න සාර්ථක වෙන්න කියලා පටන් ගන්න හැම වැඩක්ම මීරා අතරමඟදී අතහැරලා දාපු එක. ඉතින් මේ විදිහට පටන් ගත්ත හැම වැඩක්ම මීරා අතරමඟ නවත්තලා දැම්මා. එක දවසක් ලොකු වැස්සක් වහින හවසක මීරා තද හුලං මැද්දෙන් පාර දිගේ ගෙදරට යන ගමන් ඉඳියේ. මෙහෙම පාර දිගේ යනකොට වැහි අඳුර මැද්දෙන් එක පරණ වඩු වැඩ කරන වැඩපලක ආලෝකමත්ව දැල්වෙන පහනක් තිබ්බා. ඉතින් මේක දැකපු මීරාට හරිම පුදුමයි. මෙච්චර ලොකු වැස්සක තද හුලං වලින් ආරක්ෂා වෙලා මේ පහන කොහොමද නිවෙන්නේ නැතුව තියෙන්නේ කියලා. ඉතින් මීරා කොයිකටත් කියලා ඒ පහන දැල්වලා තිබ්බ වඩු වැඩ කරන තැනට පොඩක් ගොඩ වුණා. ඉතින් එතන වඩු වැඩ කරන වඩු නිර්මාණ ශිල්පියාව දැක්ක මීරා එයාගෙන් ඇහුවා මේ වගේ තරුණ හුලං තියෙනකොටත් කොහොමද මේ පහන් දැල්ල නිවෙන්නේ නැති වෙන විදිහට තියාගන්නේ? වඩු ශිල්පියා මද හිනාවක් පාමින් කිව්වා මම හැම හවසකම මේ පහනට තෙල් දානවා. පහන්තරේ අලුත් කරනවා. අතික හුලඟිනුත් මේ පහන් දැල්ල ආරක්ෂා වෙන විදිහට තමයි මම මේ පහන තියලා තියෙන්නේ. කොච්චර මහන්සි වුණත් කොච්චර වැඩ වැඩි වුණත් මම මේ දේ හැමදාම කරනවා. මීරා පුදුම වෙලා වඩු ශිල්පියා දිහා බැලුවා. හැම දවසකම හවසට ඔයා මේ දේ කරනවද? ඔව්. මේ කුඩා පහන් දැල්ල කුණාටුව මැද්දෙන් ශක්තිමත්ව දැල්වෙන්නේ ඒ නිසා. එතකොටම වඩු ශිල්පියා එයාගේ වඩු නිර්මාණ දිහාවට ගමන් කරලා මෙහෙම කිව්වා. ඔයාට පේනවද? මගේ මේ නිර්මාණ මේවා එක දවසින් කරලා නිම කරපුවා නෙවෙයි. දවස් ගානේ ටික ටික නමුත් නොකඩවා වැඩ කළා තමයි මම මේ නිර්මාණ සිදු කළේ. ඒ විදිහට වැඩ නොකඩවා කළා තමයි මම මේ නගරයේ දක්ෂම වගේම ප්‍රසිද්ධම වඩු නිර්මාණ ශිල්පියා බවට පත් වුණේ. ඉතින් ඔයාටත් මොනවම හරි දෙයක දක්ෂයෙක් වෙන්න ඕනේ නම් අතරමඟ නවත්තන්නේ නැතිව දිගටම දවසට පොඩ හරි ඒ වෙනුවෙන් වැඩ කරන්න. මීරා මේ සියල්ලටම හොඳින් සවන් දුන්නා. වඩු නිර්මාණ ශිල්පියාට ස්තුති කරලා ගෙදර යන්න පිටත් වුණා. එදා රෑ මීරා කල්පනා කළා. එයා තේරුම් ගත්තා එයාගේ ඇත්තම ප්‍රශ්නේ තියෙන්නේ එයාගේ දක්ෂතාවය නෙවෙයි. එයා වැඩ කරන විදිහ කියලා. හැම දවසකම තමන්ගේ හීනය වෙනුවෙන් අතරමඟ නවත්තන්නේ නැතිව වැඩ කරනවා කියලා මීරා හිතාගත්තා. ඉතින් මේ විදිහට දින සති මාස ගෙවි යද්දී මීරා ටික ටික ආත්ම විශ්වාසය සහිත දක්ෂ ගෑන් ළමයෙක් වුණා. එයා තුළ පුංචි කිරි දැල්ලක් වගේ තිබ්බ දක්ෂතා එයා ගොඩක් ශක්තිමත් විශාල ආලෝකයක් බවට පත් කරගත්තා. එයා දවසක් වඩු ශිල්පියාට ස්තුති කරන්න යන්න හැදුවා. එදා ඒ වඩු ශිල්පියා හිටියේ නැහැ. ඒ වෙනුවට අර පහනත් ඒ පහන ළඟ පුංචි සටහනකුත් තිබුණා. ඔබ වඩාත් වේගවත් වීම නෙවෙයි වැදගත්. අඛණ්ඩව වැඩ කිරීමයි වැදගත්.